ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයෙක් විදියට අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ මොකක්ද? නිර්මාණශීලීව අපි පාඩම් වලට ප්‍රවේශ ගන්නේ කොහොමද කියලා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේදී අපිට පුහුණු වෙන්න වෙලා තියෙනවා. එතකොට අපි දරුවොන්ට ප්‍රායෝගිකව අපි කරන පාඩම භාවිතයට ගන්නා විදියට සූදානම් කරගන්න එක දැන් ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. මේක මං හිතන්නේ තියෙන කාර්යබහුල රටාවත් එක්ක හිතන එක ගොඩක් අමාරුයි, කරන එකත් අමාරුයි. හැබැයි ඇත්තම කතාව තමයි අපි එහෙම පුරුදු වුණොත් තමයි මේ දරුවෝ දැන් පරම්පරාව අපි අඳුරනවා. එයාලගේ ගති ස්වභාවයන්, එයාලගේ ලක්ෂණ ඉතා කෙටි කාලයක් තුළ යම් දෙයක් නිම කරන්න දැඩි කැමැත්තක් තියෙන දරු පරපුරක් තමයි අපිට වත්මනේ ඉන්නේ. ඉතින් මේ දරු පරපුරට ගැළපෙන විදියට අපි කාර්යක්ෂමව මේ කාර්යය යෙදෙන්නට අවශ්‍යයි. ඉතින් මම කල්පනා කරා ඔයාලට උදව්වක් විදියට අපි අධ්‍යාපනය දෙන අතරතුරේදී මේ ක්‍රමවේද නිර්මාණශීලීව දරුවන්ට ගෙනියන්න සංක්ෂිප්ත කරලා කොහොමද එක ශ්‍රේණියකටම අදාළව අපි මුලින්ම මේ දුෂ්ටාචාරයම සකස් කරගන්න උදව් වෙන්නේ කියලා. මේකට විසඳුමක් විදියට ඔන්න මම අද ආරම්භ කරනවා ඔයාලට 6 ශ්‍රේණිය භූගෝල විද්‍යාව විෂය. 6 ශ්‍රේණිය භූගෝල විද්‍යාව විෂයට අදාළව අපි දන්නවා පෙළ පොතේ පාඩම් 4ක් තියෙනවා. මේ පාඩම් 4ට ඕනේ දුෂ්ටාචාර මොනවද කියලා මම ඉතා කෙටි කාලයක් තුළ අද පැහැදිලි කරනවා. මම දන්නවා මේක ගුරුවරුන්ට අතිශයින් වැදගත් වෙයි. ඒ වගේම පාඩම් සඳහා සූදානම් වෙන දරුවන්ටත් මේ තුලින් සම්පත් ලෑස්ති කරගන්නට අවකාශයක් ලැබේ. ඉතින් අපි ආරම්භ කරමු. එහෙනම් 6 ශ්‍රේණිය භූගෝල විද්‍යාවේ පළවෙනි පාඩමේ අපිට අවශ්‍ය කරන්නේ මොන වගේ ගුණාත්මක යෙදවුම්ද සම්පත්ද කියන එක. පාසලහාවට වටපිටාව කියන තේමාව යටතේදී අපි අඳුන ගන්නවා ඇත්තටම අපි ඉන්න පාසලේ දැනට ඉගැන්වීම් කටයුතු කරන පාසලේ පිහිටීම මොන විදිහටද දැක්වෙන්නේ කියලා පරිපාලන කොටස් ධූරාවලිය යටතේ. ඉතින් මේක අපිට මූලිකවම නිර්මාණශීලී ප්‍රවේශයකින් යන්න ඕනේ නිසා ලෑස්ති කරගන්න පුළුවන් පොඩි වෘත්ත 5ක්. මේ වෘත්ත 5 විවිධ ප්‍රමාණයෙන් අරගෙන මේ එක මත එක තවමින් දරුවන්ට අවබෝධ වෙන විදිහට මුලින්ම ප්‍රවේශයක් ගමු. ඊළඟට දරුවන්ගෙන් අහන්න පුළුවන් අපිට ප්‍රශ්න කිහිපයක්. ඉතින් මේ විදිහට දරුවන්ම ඉගෙන ගැනීමට යොමු කරන ක්‍රමවේදයක් අපි ආරම්භ කරනවා නම් දැන් අපිට සරිලන දේවල් අපි සකස් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඔන්න ඊළඟට අපි මේ දිස්ත්‍රික්ක හඳුනා ගන්න දරුවෝ මෙලිකමක් දක්වනවා. කටපාඩමින් මේක කියන්න පුළුවන් වුණාට ඇත්තටම තැනක තියෙන්නේ කොහෙද කියලා අඳුරගන්න බෑ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ප්‍රවේශයක් ගන්න දිස්ත්‍රික්ක වෙන් කරන ලද ලංකා සිතියමක් නැවත දිස්ත්‍රික්ක එකතු කරමින් හඳුනා ගැනීමේ අවස්ථාව උදා කරනවා. ඉතින් දරුවෝ මේවට හරි කැමති. ඊළඟට පාසලේ ඉඩමේ හැඩය හඳුන්වා දෙන්න එයාලට පුළුවන් චිත්‍රයක් ඉස්සෙල්ලාම අඳින්න දෙන්න. ඊළඟට ඒ තුලින් දල සැලැස්ම අඳින්න පුළුවන්. මේක නිරීක්ෂණ චාරිකාවකින් තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම මාලිමා යන්ත්‍රයක් සකස් කිරීම හෝ මාලිමා යන්ත්‍රයක් රැගෙන පන්ති කාමරය තුල පෙන්වීම වගේම අන්තර්ජාලයේ Google Map එක හරහා ගත්ත පාසලේ පින්තූරයක් විශාල කරලා දරුවන්ට පෙන්වීමත් මම හිතන්නේ දරුවන්ට මේ අත්දැකීම් වැඩියෙන් ලබා ගැනීමට හේතු වෙනවා නෝනුමානයි. ඒ වගේම මේ පාඩමේ තවදුරටත් කොටසක් විදිහට කාලගුණය ගැන කතා කරන්න තියෙනවා. ඒ ආශ්‍රිතව කාලගුණ වාර්තා කීපයක් අපි සූදානම් කරගත්තා නම් හරි ලස්සනට දරුවා හරහා ඉදිරිපත් කිරීම කරන්න ඒක යොදා ගන්න පුළුවන්. ඒ වගේම කාලගුණය මිනුම් කරන උපකරණ අපි හදාගෙන ඉන්න කියලා සමහරලාට දැනටත් ගුරුවරු කියනවා. නමුත් අපිට මේව කල්තිය සූදානම් කරලා දරුවන්ට මේ පෞරුෂයක් ඇතුව මේ පාඩම කරන අතරේදී මේවට සූදානම් වෙලා ගියාම මම දන්නවා සාර්ථක පාඩම් ප්‍රවේශයක් වගේම ඒ ඇතුළත සිදු කරන්නා වූ පාඩම් සංවර්ධනය පියවරෙන් පියවරට යන්න අපිට පහසුකම් සැපේ. ඉතින් ඊළඟට අපි දෙවෙනි පාඩමට යනවා නිවසවට භූමියේ ස්වභාවය ගැන. මේකෙදී විවිධ භූමි හැඩතල ඔස්සේ කොයි විදිහේ නිවාසද පිහිටන්නේ කියන එක තුල අවබෝධයක් දෙන්න පින්තූර ආශ්‍රයෙන් පුළුවන්. සාකච්ඡා මාර්ගයෙන් පුළුවන්. ඒ වගේම අපිට ඕනේ නම් මේක ආකෘතිය කරා පෙන්වන්න පුළුවන්. කඳුකර ප්‍රදේශවල බෑවුම්, හැඩතලා, වතු, ඒ වගේම නාගරික ග්‍රාමීය කියන මේ වෙනස්කම් සහිත භූමියේ කොයි විදිහටද නිවාස පිළිලා තියෙන්නේ කියන එක අපි මේ තුල දරුවන්ට අවබෝධයක් දෙනවා.
ඒ වගේම ශාකහ සත්ව විවිධත්වයත් මේ පාඩමේ කොටසක් විදිහට කතා කරනවා. නිරන්තරයෙන් තමන්ගේ නිවස ආශ්‍රිතව දකින්නට ඉන්න සතුන්ගේ ඒ වගේම කාලයකට පමණක් එන සතුන්ගේ විශේෂයෙන් සංචාරක පක්ෂීන් වගේ තොරතුරුත් අපි මෙතෙන්දී සාකච්ඡා කරන නිසා ඔන්න ඔයාලට පුළුවනි මුලින්ම මීට අදාළ තොරතුරු තමන් ළඟ එකතු කරලා තියාගන්න. පාසල නිවටවට වටපිටාවේ මානව ක්‍රියාකාරකම් වලදී අපි විශේෂයෙන් ආර්ථිකයේ කොහොමද යාළගේ ශක්තිමත් කරගන්න මොනවද භාවිතා කරන ක්‍රමවේද කියන එක සාකච්ඡා කරනවා. කෘෂි කාර්මිකව භූමියේ ස්වභාවය අනුව වෙනස් වන වගා ක්‍රමයන් අපි අඳුනගෙන යන්න ඕනි. බෑවුම් ප්‍රදේශවල ඊළඟට වෙරළ බඩ ප්‍රදේශවල තැනිතලා ප්‍රදේශවල වගේම ගංගා නිම්න ආශ්‍රිතව වගා කරන විවිධ භෝග වර්ග පිළිබඳ පින්තූර සහිතව අපි මේ අවබෝධය ලබාගෙන ගියා නම් අපිට ඉක්මනට මේ දරුවන්ට මේ පාඩම සක්‍රියව මනසට වැටෙන විදිහට කරන්න ලේසි. කාර්මික කටයුතුත් ඒ වගේමයි. තමන්ගේ ප්‍රදේශයේ වැඩියෙන්ම තියෙන සම්පත් මොනවද කියන එක අපි අඳුර ගන්නවා. ඒ අඳුර ගැනීම තුළ ඒ වගේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා, ඒ වගේම ඒවෙන් මොනවද කරන්නේ නිෂ්පාදන කියන එකත් අපි කලින් දැනගන්න ඕනි. ඒ වගේම ඕනෑම ප්‍රදේශයක තියෙන සේවා කටයුතු රෝහල පාසල ඒ වගේම ප්‍රවාහන බැංකුව පොලිසිය වගේ සේවා ආයතන ගැන අපි යම් කිසි තොරතුරක් එකතු කර ගැනීම තමයි වැදගත්. දැන් අපි යනවා තුන්වෙනි පාඩමට තම නිවසවට භූමිය යහපත් ලෙස පවත්වා ගැනීම. හය ශ්‍රේණියට ප්‍රවිෂ්ඨ වෙන දරුවෙක් අතේ වෙන්න ඕනි මූලිකම ප්‍රධානම දෙයක් තමයි මේ. එතකොට මෙහිදී දරුවා අවබෝධ කරගන්න ඕනි ඉස්සෙල්ලම කොහොමද අපි මේ ගෙදර භූමිය පරිහරණය වෙලා තියෙන්නේ. මේක මුළු ලංකාවෙම කොයි විදිහටද යන්නේ කියන එක අවබෝධයක් කරගන්න අතරේ මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ භූමි සංරක්ෂණය ක්‍රම නිවැරදිව භාවිතා වෙනවද? නැත්නම් අවිධිමත් විදිහට භූමි සංරක්ෂණ ක්‍රම භාවිතා වුණොත් මොනවද ඇති වෙන ගැටලු කියන එක කතා කරන්න. ඉතින් ඊට අදාළ පින්තූර ඒ වගේම භූමි සංරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපනය කරන්න අවශ්‍ය බාඩු ගේන්න කියලා අපිට ඒව කරන විදිය පෙන්නලා මෙන්න මේ වගේ නිර්මාණශීලී ප්‍රවේශයකින් අතරම පාඩම යන්න හොඳම ගැළපෙනම විෂයක් විදියට මම අඳුනා ගන්නවා භූගෝල විද්‍යාව. ඊළඟට අපි ජලය වාතය බලශක්තිය මෙන්න මේ කියන සම්පත් ඇත්තටම කොයිතරම් දුරට අවශ්‍ය වෙනවද අපිට? ඒ වගේම මේක නැති වුණොත් අපිට මේක හරියට සුරකින්නේ නැති වුණොත් අපි මොනවද අපිට ඇති වෙන ගැටලු කියන එක වගේ දේවල් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙන නිසා වාතය ඒ වගේම බලශක්තිය ඉතින් මේ පිළිබඳ ගැළපෙන මූලාශ්‍ර අපි ළඟ තියෙන්න ඕනේ. දැන් අපිට පුළුවන් නිර්මාණශීලීව ප්‍රවේශයක් ගන්න මේ බලශක්තිය සම්බන්ධයෙන් විද්‍යුත් උපකරණයක් අපි ආකෘතියක් හදාගෙන ගිහිල්ලා අපි ඒ දේ කැඩුනොත් හරි එහෙම නැත්නම් ඒක භාවිතා කරලා අපි ඒක සුරකින්න නැතුව තිබ්බ නිසා වෙච්ච අකරතැබ්බයක් අපිට පන්ති ඉස්සරහා නිරූපණය කරලා පාඩම ආරම්භ කරන්න පුළුවන්. මේ වගේම විකල්ප බලශක්ති මූලාශ්‍ර වලට මූලිකත්වයක් දෙන්නත් පුළුවන්. ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණයත් මේ නිවසවට භූමිය යහපත්ව තියාගත්තී ඉතා විශාල කන්සෙප්ට් එකක්. මෙහිදී 3R කන්සෙප්ට් එක ඉතා වැදගත් වෙනවා. මොනවාද? ප්‍රතිචක්‍රීකරණය, ඒ වගේම නැවත භාවිතා කිරීම වගේ දේවල් දරුවන්ට ඔළුවට දාන්න පුළුවන්. ඇත්තට මේ තුලින් එතකොට නිර්මාණ හදන්න පුළුවන් අපිට දරුවොත් එක්ක එකතු වෙලා විශේෂයෙන් අපත යන දේවල් එක්ක. ඉතින් මේ අපි දැන් ප්‍රවේශ වෙන්නේ දැන් ශ්‍රී ලංකාවේ පිහිටීම කියන 4 වෙනි පාඩමට. මේකත් අපි දැනගන්න ඕනේ විශේෂයෙන් අපි ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන කුඩා දිවයිනක් වර්ග ප්‍රමාණය ගත්තොත් වර්ග කිලෝමීටර් 65610ක භූමියක් අපිට තියෙන්නේ. ඉතින් ලෝකයේ දූපත් අතරින් අපි සංසන්දනාත්මකව මේක බැලුවොත් ඉතා කුඩා දිවයිනක්. ඒ කෙසේ වුණත් ඉන්දියාවට ආසන්නයේ පිහිටලා තියෙන හින්දා මේ ඉන්දියාවේ බලපෑමට අපි කොහොමද ලක් වෙන්නේ කියන එක මෙන්න මේ යටතේදී අපි දරුවන්ට කතා කරන්න ඕනේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පවතින උෂ්ණත්වය ඒ වගේම භූමි පරිභෝගය මේ හැම දෙයකටම මේ දේශගුණික තත්ත්වය අපිට හේතු වෙලා තියෙනවා කියන එක. වගේම ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම අපි සරලව අර්ථකථනය කිරීමත් මෙහිදී බලාපොරොත්තු වෙනවා. මොකද මොන මහද්වීපයේ මොන සාගර වලට උතුරින් දකුණින් නැගෙනහිරින් සහ බටහිරින් කියන දිශානුගතව අපි කොහොමද පිළිලා තියෙන්නේ කියන එක තමයි මේ සාපේක්ෂ පිහිටීම යටතේදී අපි කතා කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටි
වැදගත් ස්ථාන ගැනත් අපි අත්‍තරම අවබෝධයෙන් යන්න ඕනේ. විශේෂයෙන් වරාය පිහිටා තියෙන සිටියන් ගුවන් තොටුපළවල් අධිවේගී මාර්ග ඒ වගේම සංස්කෘතික වටිනාකම් තියෙන ප්‍රදේශ මේ ස්ථාන නාගරික සංවර්ධන ස්ථාන වගේ දේවල් අපි හඳුනා ගැනීම ඉතා වටිනවා දරුවන්ට මේ අවබෝධය ලබා දීමේදී. ඉතින් ඊළඟට අපි ලෝකේ පිහිටා තියෙන වෙනත් දූපත් කතා කරොත් එහෙම ග්‍රීන්ලන්තයේ තමයි දැනට විශාලතම දූපත විදියට අපි හඳුනාගන්නේ. ඒ වගේම මැඩගස්කරය, කියුබාව, තායිවානය, සිසිලිය වගේ දූපත් ටිකත් අපි මෙහිදී සාරාංශගත කරලා තියෙනවා. ඔයාලගේ පෙළපොතේ මෙන්න මේ කියන කරුණුත් එක්ක අපි ඉතා හොඳින් පාඩම් සැලසුමකට යන්නට මේ විනාඩි ගාන ඇතුළත අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මොකද අපි ගොඩාක් කාලය අරගෙන මේ පොත්පත් පරිශීලනය කරනකොට දැන් එන પરම්පරාව මේකට කැමති නැහැ. ඉතින් දැන් කල් තියා මේ සූදානම් වෙන්න පිටා බොහොම කෙටි කාලයක් තුල අපිට අවස්ථාව ලැබුණා. ඉතින් සාරාංශගත කරලා තියෙනවා 6 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සම්පූර්ණ පොතම අපි ඊළඟ දවසේ 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව විෂය සම්පින්දනය කරන්නේ මම මේ විදිහට. ඊට කලින් ඔයාලට දැනෙනවා නම් මේ පාඩම සාර්ථකයි, මේ තුලින් ඔයාලට යමක් ලැබුණා නම් අපි අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් තව අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.